අයිබෝන් මිත්‍රෝන්නේ ඔන්න ආයත් රසඳුනෙන් ශ්‍රී ලංකන් පොඩ්කාස්ට් එකක් අරගෙන මම ආවා ඔයාලව බලන්න. ඉතින් අද දවස ඉතාමත් ඛේදනීය දවසක් මුළු ලෝකෙටම. ඔයාලා මේ වෙද්දි දන්නවා ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපොළේ සිද්ධ වෙච්ච ඛේදවාචකය. බෝයින් ගුවන් යානයක් ටේක් ඔෆ් එකේදී එහෙම නැත්නම් ගුවන්ගත වීමේදී විනාඩි කිහිපයක් ඇතුළත නැවත කඩා වැටි සිදුවෙච්ච මහා ඛේදවාචකය. මට හිතෙන්නේ මේ දශකය තුල සිදුවෙච්ච ඉතාමත් ඛේදනීයම ගුවන් අනතුර මේ වෙන්න ඕනේ. ඉතින් මගින් 242ක් එහෙමත් නැත්නම් මගින් 230ක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙක් ඇතුළුව ගමන්ගත් ගුවන් යානය කඩා වැටෙනවා. එයින් 241ක් මිය යද්දී එක පුද්ගලයෙක් ඉතාමත් විස්මයජනක ලෙස තමන්ගේ ජීවිතය බේර ගන්නවා. ඉතින් මේ වෙද්දී ඒ පුද්ගලයා ගැන මුළු මහත් ලෝකෙම කතා කරන අතර තවත් ඉතාමත් ඛේදනීය සංවේදී කතා බහක් යනවා මේ ගුවන් යානයේ ගමන්ගත් පවුලක් ගැන. ඉතින් මේ පවුලට අයත් වෙනවා සැමියයි බිරිඳයි චූටි දරුවෝ 3 දෙනෙක්. ඉතින් මේ ගුවන් යානයේ ගමන් කළ එකම දරුවෝ තිදෙනා තමයි මේ පවුලේ දරුවෝ තිදෙනා. ඉතින් ඔවුන්ගේ අවසන් ගමන ගැන මේ වෙද්දි මුළු මහත් ලෝකයේම සංවේදී වෙලා කතා කරනවා. ඉතින් ඔහු වෛද්‍යවරයෙක්. ඉතින් ඒ පවුලේ තාත්තා එහෙමත් නැත්නම් ඔහුගේ නම ප්‍රතික් ජෝෂි තමයි ඔහුගේ නම. ඔහු පසුගිය වසර 6 තුලම ලන්ඩනයේ තමයි සේවය කරලා තියෙන්නේ. ඒ වසර 6 තුල ඔහුගේ ආදරණීය පවුල බිරිඳ සහ දරුවෝ තිදෙනා ඉන්දියාවේ ජීවත් වෙලා තියෙනවා. ඉතින් බිරිඳත් වෛද්‍යවරියක්. පසුගිය වසර 6 තුලම ජෝෂි ප්ලෑන් කරලා තියෙන්නේ කොහොම හරි තමන්ගේ පවුල ලන්ඩනයට ගන්න. ඉතින් අවසානයේ ඔහු සාර්ථක වෙනවා. පසුගිය සතිය තුල ඔහු ඉන්දියාවට පැමිණෙනවා තමන්ගේ පවුලත් එක්ක ලන්ඩනයේ පදිංචියට යන්න, ලන්ඩනයේ සුන්දර ජීවිතයක් ගත කරන්න. ඉතින් ඒ ඉන්දියාවට ආපු අතරතුර ඔහු ලංකාවටත් සංචාරය සඳහා පැමිණෙනවා තමන්ගේ දරු පවුලත් එක්ක. එහෙම ඇවිල්ලා ඔහුගේ මුහුණු පොතේ ඡායාරූපයක් පළ කරලා තියෙනවා ශ්‍රී දළදා මාලිගාව, මහනුවර ශ්‍රී දළදා මාලිගාවටත් ගිහිල්ලා මාලිගාව ඉස්සරහා ගත්ත ඡායාරූපයක්. ඒකත් මේ වෙද්දී මුළු මහත් ලෝකයේම කතා වෙන ඡායාරූපයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔහු ලංකාවට ඇවිල්ලා ලංකාවේ සංචාරය කරලා නැවත වරක් ඉන්දියාවට ගිහිල්ලා අද දිනේ තමන්ගේ පවුලත් එක්ක ආපහු එංගලන්තයට පදිංචියට යන්න දහසක් බලාපොරොත්තු හිතේ රඳවාගෙන ඉතාමත් සතුටෙන් තමන්ගේ ගමන යන්න සූදානම් වෙලා අහමදාබාද් ගුවන් තොටුපොළෙන් ගිහිල්ලා ගුවන් යානයට ගොඩ වෙලා අවසාන වතාවට සෙල්ෆි ඡායාරූපයක් ගන්නවා. තමන්ගේ දරුවෝ 3 දෙනා එහා ආසනයේ ඉන්නවා. බිරිඳයි ජෝෂි මේ ආසනයේ ඉඳගෙන තමයි ඡායාරූපය ගන්නෙ. ඉතින් hina වෙලා 5 දෙනාම hina වෙලා සතුටින් ඒ තමන්ගේ ඡායාරූපය අරගෙන එයාලගේ පවුලේ අයට යවනවා මෙන්න අපි ප්ලේන් එකට නැගලා ඉන්නේ කියලා. ඉතින් ඒ ඡායාරූපය ගන්න වෙලාවේ ඔවුන් කීනකින්වත් හිතන්න නැතුව ඇති මේ අපේ අවසාන ඡායාරූපය වෙන්න යන්නේ කියලා. ඉතින් ඊට විනාඩි කිහිපයකට පස්සේ ගුවන් යානය අනතුරට ලක් වෙලා සියලු දෙනා දැවි අළු වී යනවා. ජීවිතයේ අනියත බව කියාපාමින් මේ අහිංසක පුරතල් දරු පැටව 3 දෙනා සහ මේ ආදරණීය බිරිඳ සහ සැමියා ඇතුළු තවත් 241 දෙනෙක් ගුවන් යානය තුලම දැවි අළු වී යනවා. ඉතින් ඊට අමතරව ගුවන් යානය ගැටෙන වෛද්‍ය සිසුන් වාසය කළ ගොඩනැගිල්ලටත් දැඩි ලෙස හානි සිද්ධ වෙලා එහෙත් වැඩි පිරිසක් මිය යනවා. ගොඩක් අය තුවාල ලබනවා. ඉතින් මේ ඛේදවාචකයෙන් 300කට අධික ප්‍රමාණයක් මේ වෙද්දී මේ ලෝකේ හැර ගිහිල්ලා තියෙනවා. ඉතින් ඊටමත් සංවේදී දවසක් තමයි අද ගුවන් ඉතිහාසයට මෙන්ම ලෝකයේ මුළු මහත් ලෝකයේම මෑත ඉතිහාසයේ වෙච්ච ඛේදනීයම සිදුවීම බවට පත් වෙමින් මේ සිද්ධිය වාර්තා වෙන්නේ. ඉතින් අපි දැන් මේ කතා කරපු දරු පවුල ගැන අන්තර්ජාලයේ පළ වෙච්ච සටහනක් මම කැමති උපුටා දක්වන්න. මම ඒක කියවන්නම්. මේ කතාව හොඳින් කියවන්න. වෛද්‍ය ප්‍රතික් ජෝෂි පසුගිය වසර 6ක කාලය තුල ලන්ඩනයේ ජීවත් වුණා.
ඔහු දිගු කලක් සිහින මැව්වේ තම බිරිඳ සහ ඉන්දියාවේ නැවතී සිටි ඔහුගේ කුඩා දරුවන් තිදෙනා සඳහා විදේශයන්හි වඩා හොඳ අනාගතයක් ගොඩනගා ගැනීමට. වසර ගණනාවක සැලසුම් ලේඛන කටයුතු සහ ඉවසීමෙන් පසු තම එම සිහිනය අවසානයේ සැබෑ වෙනවා. දින දෙකකට පෙර ඔහුගේ බිරිඳ වෛද්‍ය වෘත්තීයකෙකුද වන වෛද්‍ය කෝමි ව්‍යාස් ඉන්දියාවේ ඇගේ රැකියාවෙන් ඉල්ලා අස් වෙනවා. ඉන් අනතුරුව ඔවුන්ගේ සියලු දේ බෑග් වලට අසුරා සමු ගැනීම සඳහා සියල්ල සූදානම් වෙනවා. ඒ තමයි ඔවුන්ගේ අනාගත සිහිනය සැබෑ කර ගැනීම සඳහා ලන්ඩනයේ බලා පිටත් වීමට. අද උදෑසන දහසකුත් බලාපොරොත්තු හිතේ තබාගෙන උද්‍යෝගයෙන් සහ සැලසුම් වලින් පිරුණු ඔවුන්ගේ හිත් ඉතාමත් සතුටින් පුරවාගෙන ඔවුන් 5 දෙනාම ගුවන් තොටුපළට පැමිණෙනවා. එයා ඉන්දියා 171 ගුවන් යානයෙන් ලන්ඩනයට යන්න ගුවන් යානයට ගොඩ වෙනවා. මෙම සෙල්ෆිය ක්ලික් කර එය ඥාතීන්ට යවන්නේ අපි දැන් ලන්ඩනයට යන්න ඔන්න මෙන්න ඉන්නේ කියලා කියන්න වෙන්න ඇති. ඒ ඔවුන්ගේ නව ජීවිතය ගැන දහසකුත් එකක් බලාපොරොත්තු හිතේ දල්වාගෙන ගත්ත අවසාන ඡායාරූපය. නමුත් ඔවුන් කිසි විටකත් එය සාක්ෂාත් කරගත්තේ නැහැ. ගුවන් යානය කඩා වැටුණා. ඔවුන්ගෙන් කිසිවෙකු මේ වෙද්දී ජීවත් වන්නේ නැහැ. තප්පර කිහිපයකින් ජීවිත කාලය පුරාම මැව්ව සිහින අලු බවට පත් වුණා. ඉතින් ජීවිතයේ අනියත බව ලෝකයට මෙනෙහි කරමින් සියලු දේ අනිත්‍ය බව ලෝකයට පසක් කරමින් මේ 5 දෙනා ගින්නට පිලිස්සී අලු වී යනවා. ඉතින් ඔබ ගොඩනගන සෑම දෙයක්ම ඔබ බලාපොරොත්තු වෙන සියල්ලම ඔබ ආදරය කරන සියල්ලම ඉතාමත් සියුම් වරපටකින් තමයි බැඳිලා තියෙන්නේ. එය කොයි මොහොතේ බිඳී යයිද කියලා අපිට හිතාගන්න බෑ. ඉතින් හැකි තාක් කල් ඔබ ජීවත් වෙන හැම මොහොතක්ම සතුටින් ගෙවන්න. හැමෝටම ආදරය කරන්න, සියලු දෙනාට උදව් කරන්න, හැකි තාක් දන් පින් කරන්න. මොකද ජීවිතය තනහග පිනිබිඳක් වැනි දෙයක්. හෙට සතුට ලැබෙන තුරු බලා නොසිටින්න. මේ මොහොත සතුටින් කල් ගත කරන්න. එහෙම තමයි ඒ සංවේදී සටහනේ ලියලා තිබ්බේ. ඉතින් ඒ සටහනත් මං හිතුවා ඔයාලා වෙනුවෙන් කියන්න. ඉතාමත් සංවේදී සිද්ධියක්, ඉතාමත් සංවේදී මොහොතක්. මේ ඡායාරූපය දකිද්දි මට නම් මතක් වෙන්නේ පසුගිය පාස්කු බෝම්බ ප්‍රහාරයේදී අපේ ආදරණීය සූපවේදිනියක් වන ශාන්තා මායාදුන්නේ මහත්මිය ඇගේ ආදරණීය දරු පවුලත් එක්ක ශැන්ග්‍රිලා හෝටලේ අවසාන භෝජනය භුක්ති විඳින වෙලාවේ ගත්ත සෙල්ෆි ඡායාරූපය වගේම දෙයක් තමයි මේකත්. ඒ තරම්ම සංවේදී. මොකද ඔවුනුත් ඒ මොහොතේ ඉතාමත් සතුට සිතින් තමයි ඒ ඡායාරූපය ගත්තේ. ඒක ගන්න වෙලාවේ ඔවුන් හීනකින්වත් හිතන්නේ නැතුව ඇති ඊළඟ මොහොතේ ඔවුන් මේ ලෝකය හැර යන්න සිද්ධ වෙනවා කියලා. එවැනිම සිද්ධියක් තමයි මේ ජෝෂි පවුලෙත් අවසාන සෙල්ෆි ඡායාරූපයෙන් අපිට මනාව පැහැදිලි වෙන්නේ. ඉතින් අතිශය සංවේදී මොහොතක්. ඕක තමයි මේ වීඩියෝ එකකින් මට ගේන්න හිතුනේ. ඉතින් ඔවුන් අවසාන වතාවට ජීවිතේ අවසාන කාල පරිච්ඡේදයේදී අති උතුම් ශ්‍රී දළදා වහන්සේත් වැඳ පුදාගෙන ගිහින් තියෙනවා ලංකාවට ඇවිල්ලා. ඉතින් අපි සියලු දෙනාම මේ අනතුරට ලක් වෙච්ච සියලු දෙනාටම වගේම මේ ආදරණීය පවුලටත් උතුම් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමු. එච්චරයි අපිට කරන්න පුළුවන්. ඉතින් ඔයාලගේ අදහසුත් මේ ගැන දැනෙන දේවල් පල්ලෙහෙන් කමෙන්ට් එකක් විදිහට ලියන්න යන්න. එහෙනම් මේ එපිසෝඩ් එකෙන් මම සමුගන්නම්. ඔයාලට ජය වේවා. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.